අද සාමාන්‍ය ස්වාමියාට තමන්ගේ නමින් කතා කරන්න. සාමාන්‍ය නම කියලා කතා කරන්න. නමුත් එදා එහෙම නෑ. එදා හිටපු ඒ බිරින්දෑවරු කවදාවත් නමින් කතා කරේ නෑ ස්වාමියාට. තමන්ගේ පියාට වගේ ගෞරවයෙන් කතා කළේ. ඒ තරම්ම එකිනෙකා කෙරෙහි ගෞරවාන්විත බවක් ඔවුන්ගේ ජීවිතවල තිබ්බා. ඒ වගේම තමයි අද මේ වර්තමානයේ ගත කරන ජීවිතවලට වඩා එදා ජීවිතේ හරි සරලයි. ජීවිතේ මුදල් පසුපස්ස යන්න තරඟකාරීත්වයක් තිබ්බේ නෑ. ඒ නිසා විශේෂයෙන්ම ස්වාමියා බිරිඳට එකට වාඩි වෙලා එකට කතා කරන්න, අදහස් සෝමාරු කරගන්න, සතුටු වෙන්න, සැනසෙල්ලෙන් ජීවිතේ ගත කරන්න ඕනතරම් කාලය තිබ්බා. ඒ නිසා වුන් ගොඩාක් සතුටින්, සැහැල්ලුවෙන්, ප්‍රීතිමත් ජීවිතේ ගත කළා. උන්ට තරගයක් තිබ්බේ නැහැ. කොහොම සරල ජීවිතයක් ගත කළේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම බිරිඳ කියන භූමිකාව අතීතයේ ගොඩාක් කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පා, විශේෂයෙන්ම ඉවසීම. ඊළඟට ස්වාමියාට දක්වන කීකරුකම කියන ගුණයන්ගෙන් සුපෝෂිතව වෙච්ච චරිතයක් තමයි බිරිඳ කියලා කියන්නේ. ඒ නිසා ජීවිතේට ඒ පවුලට එන ස්වාමියා බිරිඳ අතර ඇතිවෙන ගැටුම් අතරේ බිරිඳ බොහෝම නිවුණු තැනැත්තියක් වුණා. ඇය බොහෝ විට ඉවසුවා. ඇය හැම වෙලේම ස්වාමියාට කීකරුව යටහත් පහත්ව හිටියා. ස්වාමියාගේ අදහස් වලට ගරු කළා. ඒ නිසා බොහෝ විට ඔවුන් අතර අරගල ඇති වුණේ නැහැ. බහින්වස් වීම ඇති වුණේ නැහැ. ඒ වගේම තමයි ටිරේෂා අතීතයේ ගත්තොත් බිරිඳ ගොඩක් විට රැකියාවක් කළේ නැහැ. ඇය රැකියාවක් කරන්නේ නැතුව නිවසේ හිටපු නිසා ඇයට තමන්ට බිරිඳක් හැටියට තමන්ගෙන් වෙන්න ඕනි යුතුයකම් වගකීම් ටික ඇය මනාව ඉෂ්ට කළා. ඇයට විවේකයේ තිබ්බා. ඒ නිසාත් ඒ බිරිඳකගෙන් වෙන්න ඕනි යුතුයකම වගකීම ඉෂ්ට වෙච්ච නිසා ඒ විවාහ ජීවිතය ගොඩාක් සාර්ථක වුණා. ඉතින් මෙන්න මේ කාරණා නිසා ඇත්තටම ගත්තොත් කලින් අපේ දෙමව්පියෝ ගත කරපු මේ මුතුන් මිත්තන් ගත කරපු විවාහ ජීවිතය සාර්ථක වුණා. තවත් අතීතයට අපි සිහි කරලා බැලුවොත් බුදුරජාණන් වහන්සේගේ කාලේ බුද්ධ කාලේ බොහෝ විට මගපලලාභී ශ්‍රාවකයෝ, ඒ කියන්නේ අපි හිතමුකෝ සෝවාන් වෙච්ච තරුණියක් සෝවාන් ඵලය සාක්ෂාත් කරපු තරුණයෙක් එක්ක විවාහ වෙනවා. එතකොට ඒ දෙන්නා සීලයෙන් සමානයි. ශ්‍රද්ධාවෙන් සමානයි. දන් දීමෙන් දෙන්නම සමානයි. නුවණ ප්‍රඥාව දෙදෙනාගේම සමානයි. ඒ නිසා මේ මගපලලාභී ශ්‍රාවකයන් අතර කොයිම ආකාරයකවත් ගැටුමක් ඇති වුණේ නැහැ. ඔවුන් මේ ජීවිතයත් ජයගත්තා. මරණින් මත්තේ ඒ මාර්ගඵලලාභී අය නිසා මරණින් මත්තේ දෙව්ලොවත් ඉපදුණා. ඉතින් ඔය කරුණ නිසා තමයි අතීතයේ විවාහ ජීවිත සාර්ථකත්වයට පත් වුණේ.